පෑනක මිල පැන්සලක මිලට වඩා රුපියල් 7ක් වැඩිය. පෑනක හා පැන්සලක මිල රුපියල් 39කි. පෑනක මිල කීයද? දුවේ පුතේ මේ ගැටලුවේ කියන විදියට පෑනක මිල පැන්සලක මිලට වඩා රුපියල් 7ක් වැඩිලු. ඒ කියන්නේ පෑනේ මිල පැන්සලේ මිලට වඩා රුපියල් 7ක් වැඩිලු. පැන්සලක සහ පෑනක දෙකේම මිල රුපියල් 39යිලු. අපෙන් අහන්නේ පෑනක මිල කීයද කියලා. දැන් මේ ප්‍රශ්නේ අපි පැන්සලේ මිල දන්නෙත් නෑ, පෑනේ මිල දන්නෙත් නෑ. හැබැයි අපි දන්නවා පෑනේ මිල පැන්සලේ මිලට වඩා රුපියල් 7ක් වැඩිලු. ඒත් එකම පෑන සහ පැන්සලේ දෙකේම මිල 39යි. එනිසා අපි මේ ප්‍රශ්නේ හදනකොට පුතේ භාණ්ඩ දෙකේ නම් දෙක ලියා ගන්නවා. පැන්සල, පෑන. අපි දැන් පැන්සලේ මිල දන්නේ නැති නිසා පැන්සලේ මිල බෝලයක් කියලා හිතනවා. පෑනේ මිල පැන්සලේ මිලට වඩා රුපියල් 7ක් වැඩි නිසා බෝලය එකතු කිරීම 7 කියලා ගන්නවා. දැන් ප්‍රශ්නේ දීලා තියෙනවා පැන්සලේ සහ පෑනේ දෙකේම මිල එකතුව 39ක් නිසා පුතේ බෝලය එකතු කිරීම 7 එකතුව 39යි. දැන් පුතේ මේ සමාන ලකුණේ මේ පැත්තේ තියෙන එකතු කිරීමේ 7 එහා පැත්තට ගියාම ලකුණ වෙනස් වෙනවා අඩු කිරීමේ 7. එතකොට පුතේ බෝල දෙක සමානයි 39 අඩු කිරීම 7. 39න් 7ක් ගියොත් පුතේ 32යි. ඒ කියන්නේ බෝල දෙක සමානයි 32යි. එහෙනම් එක බෝලයක් හොයන්න 32 බෙදනවා දෙකෙන්. 32 දෙකෙන් බෙදපුවාම පුතේ 16යි. බෝලයක් 16යි කියන්නේ පුතේ පැන්සලේ මිල 16යි. දැන් ඔයාලා දන්නවා පෑනේ මිල වෙන්නේ බෝලය එකතු කිරීම 7. එතකොට පැන්සල රුපියල් 16යි නම් පෑන වෙන්නේ 16 එකතු කිරීම 7 පුතේ 23යි. ඒ කියන්නේ පැන්සල 16යි පෑන රුපියල් 23යි.